ඉන්න කට්ටිය. Hi, කොහොමද ඔයාලට? Welcome back to my YouTube channel. ඔයාලා හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් මාස 2කටත් කිට්ටු වෙන්න එනවා වීඩියෝ එකක් දැම්මේ නැහැ. ඉතින් අලුත් අවුරුද්ද ඔයාලට සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 2026 අවුරුද්දේ මගේ පළවෙනි වීඩියෝ එක ආස හිතෙන ජීවිතේ හීනයක් වෙලා තිබිච්ච ගමනක් යන්න තමයි අද මේ ලෑස්ති වෙලා ඉන්නේ. අද සිකුරාදා දවසක් අපි 6 දෙනෙක් තෙලවිව් වලට එකතු වෙනවා. මේ තෙලවිව් වලට යන ගමන්. යන අතරමඟ කියන්නම් අපි කොහෙද යන්නේ කියලා. අපි මුලින්ම තෙලවිව් වල අපේ නවාතැනට තමයි යන්නේ, නවතින තැනට. සෙනසුරාදා උදේ තමයි අපි බෙත්ලෙහෙම යන්න ඉන්නේ. මේ ඉන්නේ මා එක්ක බෙත්ලෙහෙම් යන්න ඉන්න මගේ යාළුවෝ. ඉතින් මෙතනින් සමහර අය අවුරුදු 3කට පස්සේ තමයි මේ ඉස්සෙල්ලාම අද දකින්නේ. ජීවිතේ සමහර දේවල් තියෙනවා හීන කියන දේවල්. ඉතින් හීනයක්ම වෙලා තිබුණු ගමනක් තමයි අපි යන්න මේ ලෑස්ති වෙන්නේ. බෙත්ලෙහෙම් කියන්නේ ජේසුතුමන්, ජේසුස් වහන්සේ ඉපදිච්ච තැන. ඉතින් ඒ තැන බලන්න යනවා කියන්නෙම ලොකු භාග්‍යයක්. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ නවතින තැනට. එතන තමයි අපේ රූම්ස් රෙඩි වෙනකන් හිටියේ. ආපු ගමන්ම අපි ඔක්කොටම කලින් කරේ අපි 6 දෙනා රාමෙන් හදාගෙන කෑවා. මොකද එළිය හොඳටම වහිනවා. ඉතින් ඒ වැස්සත් එක්ක සැරම සැර රාමෙන් එකක් කන්න තමයි මේ හදන්නේ. රෑ වෙලා අපි පල්ලෙහාට ආවා. මොකද මෙතන අපි නවතින තැනම පල්ලෙහා රයිස් කොත්තු රෝල්ස් ලංකාවේ කෑම කඩයක් කරනවා. ඉතින් අපි එතනින් රයිස් කොත්තු වඩේ අරගෙන මේ බිල්ඩින් එකේ රූෆ් টොප් එකට ආවා. ක්‍රිස්මස් දවසනේ මේ 26 වෙනිදා. ඉතින් පුංචියට ක්‍රිස්මස් පාටි එක සෙලිබ්‍රේට් කරන්න. ජොබ් වලින් ටිකකට නිදහස් වෙලා තමන් ආදරය කරන තමන්ගේ හොඳම යාළුවොත් එක්ක මේ මොහොත ගත කරනකොට සීතලේ වුණත් මේ එළියට වෙලා හරි ආසාවෙන් තමයි අපි හැමෝම හිටියේ. මේ වෙලාවේ නම් අපි හැමෝම සීතලේ ගහන ගමන් තමයි ඉන්නේ. එහෙමයි කියලා අපි කාටවත් උවමනා වුණේ නැහැ කාමර ඇතුළට ගිහිල්ලා කෑම කන්න. ඔන්න ඉතින් පෙරුම් පුරලා ආසාවෙන් බලාගෙන හිටිය සෙනසුරාදා උදේ. උදේ 7 වෙද්දී අපි ටැක්සි එකකින් තමයි යන්නේ. මේ ටැක්සි එකේ මේ වාහනේ 6 දෙනෙකුට යන්න පුළුවන්. අපේ මේ මුළු ගමනටම ගමන් ගාස්තුව විදියට ෂෙකල් 160ක් තමයි එක්කෙනෙක්ට ගියේ. බෙත්ලෙහෙම් ඒ වගේම ඔලිව් කන්ද ජෙරුසලම් මේ තුනම ඇවිදලා එන්න අපිට හයර් එක ගියේ ෂෙකල් 160ක් වගේ. ඉතින් ආසාවෙන් අපි හැමෝම කුතුහලයෙන් තමයි මේ ගමන ගියේ. මොකද දේශ සීමාවක් පහු කරලා තමයිනේ මේ ගමන යන්නේ. ඉතින් ඒක ලොකු අත්දැකීමක්. විශේෂයෙන්ම කියන්න ඕනි මේ ගමන යනවා නම් බෙත්ලෙහෙම් යනවා නම් මේ රටේ ඉන්න කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් වීසා අනිවාර්යෙන්ම තියෙන්න ඕනි. මොකද සමහර වෙලාවට අපි බෙත්ලෙහෙම් වලට ඇතුල් වෙද්දී සිකියුරිටි එකෙන් වීසා චෙක් කරනවා. බෙත්ලෙහෙම් කියලා හඳුන්වන්නේ බයිබලයට අනුව ජේසුස් වහන්සේ උපන් ස්ථානය. ඒ වගේම තවත් වැදගත් සිදුවීම් රාශියක් කේන්ද්‍ර කරගත් ප්‍රධාන ක්‍රිස්තියානි වන්දනා ස්ථානයක්. මේක පලස්තීන නගරයක් වෙනවා. මධ්‍යම බටහිර ඉවුරේ ජෙරුසලමට කිලෝමීටර් 10ක් දකුණින් ජුදා කදුකරේ තමයි මේ බෙත්ලෙහෙම් පිහිටලා තියෙන්නේ.
අපි දැන් මේ ඇතුල් වෙන්නේ සම්පූර්ණයෙන්ම අරාබි ජාතිකයන් ජීවත් වෙන ප්‍රදේශයකට. ඉතින් මේ තියෙන දේශ සීමාව සම්පූර්ණයෙන්ම අරාබි ජාතිකයන් තමයි මේක පාලනය කරන්නේත්. ඊශ්‍රායල් ෂෙකල් තමයි මෙයාලා පාවිච්චි කරන්නේ. මම බේත්ලහෙම් ගැන ලොකු විස්තරයක් දන්නේ නැති වුණත් මම මේ දන්න ටික මම හිතනවා හරි ඇති කියලා. මොනවා හෝ පොඩි හෝ වැරැද්දක් වෙලා තියෙනවා නම් මට සමා වෙන්න. අපි උදේ 7 වෙද්දිම පිටත් උනේ මොකද අපි අහලා තිබුණු විදිහට බෙත්ලහෙම් වලට යද්දී ලොකු සෙනගක් ඉන්නවා. එතකොට ට්‍රැෆික් එකක් සෙට් වෙනවා. ගොඩක් වෙලා බලන් ඉන්න වෙනවා කියලා අහලා තිබුණ නිසා අපි උදේ 7 වෙද්දි පිටත් වුණා. අපි බෙත්ලහෙම් වලට එද්දී 8:00 විතර වුණා. ඒක නිසා අපිට නිදහසේ ඉක්මනින්ම මේ තැන් බලන්න තියෙන හැම තැනක්ම අපිට බලන්න පුළුවන් වුණා. ඔන්න අපි පළවෙනි නැවතුමට ආවා. මෙතන අභය භූමියක් විදිහට තමයි සඳහන් කරන්නේ. ඒ කියන්නේ එඩේරුන්ගේ ශේත්‍ර අභය භූමිය කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඒකේ ප්ලෑන් එකක් තමයි ඔයාලා මේ දැන් දකින්නේ. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මේ තැන ගැන හරියටම සඳහන් වෙන්නේ මොකද්ද කියලා. අපි මේ ඇවිල්ලා තියෙන්නේ බෙත්ලහෙම් කිට්ටුව තියෙන බෙයිට් සහුරුහ පිහිටි රෝමානු කතෝලික දේවස්ථානයකට. මේකේ වැදගත්කම තමයි ක්‍රිස්තියානි සම්ප්‍රදායට අනුව දේවදූතයෙක් එඩේරුන්ට ජේසුස් වහන්සේගේ උපත ප්‍රකාශ කළ ස්ථානය තමයි මේ. ඉතින් ඒ ස්ථානය සිහිපත් කිරීමක් විදිහට දේවස්ථානයේ කතෝලික දේවස්ථානය නිර්මාණය කරලා තියෙන. ඉතින් ඔයාලට මේ රූපරාම වලින් දකින්න පුළුවන් වෙන්නේ ඒ හා සම්බන්ධ සිදුවීම් තමයි. මේ ගොඩනැගිල්ල කියන්නේ මේ දේවස්ථානය එඩේරුන් භාවිතා කරලා තියෙන කූඩාරම් වලට සමාන විදිහට තමයි මේ දේවස්ථානය හදලා තියෙන්නේ. මේක මේ විදිහට දේවස්ථානයක් විදිහට 1953 දී ඉතාලි ගෘහ නිර්මාණ ශිල්පියෙක් විසින් තමයි සාදලා නිම කරලා තියෙන්නේ. බයිබලයේ සඳහන් වෙලා තියෙන දේවල් ඇත්තටම ඇස් දෙකෙන් දකිද්දී හිතට මොකක්දෝ අමුතු සතුටක් දැනෙනවා. ඉතින් මේ බ්‍රේස්ලට් එක හදලා තියෙන්නේ ඔලිව් වැට වලින්. ඔන්න සසී මට ඒකකුත් අරන් දුන්නා. අපි එතනදිම උදේ කෑම ගත්තා. ඉන්දියාප්ප ඒ වගේම රෝල්ස් තමයි අරගෙන ආවේ. මේ හැමදේමත් ටෙලිවිව් වල කෑම හදන ලංකාවේම කෑම හදන අක්ක කෙනෙක්ගෙන් තමයි ගත්තේ. එතනත් අපි උදේ කෑම කාලා ඉවර වෙලා ටැක්සි එකෙන් අපිව එක්කගෙන ගියා ඊළඟ චර්ච් එක බලන්න. මම අර කලින් කිව්වා වගේ ජීවිතයේ තියෙන හීන බෑ වෙනකොට දැනෙන සතුට ඇත්තටම කියලා නිම කරන්න බෑ. මෙන්න අපි ආවා බෙත්ලහෙම් වල ප්‍රධාන සිද්ධාස්ථානයට. ඉතින් මෙතනදී තමයි මෙතනින් ඇතුලේ තමයි ශුද්ධ වූ ජේසුස් වහන්සේ උපත ලැබපු ස්ථානය තියෙන්නේ. ඇත්තටම මේ දේවල් දකිද්දී මාරම සතුටක් දැනෙනවා. ඉතින් මම විශේෂයෙන්ම සසීට ස්තුතිවන්ත වෙනවා. එයා නිසා තමයි මට මේ දේවල් මේ විදිහට බලන්න පුළුවන් වුනේ. ඉතින් මෙන්න මේ වගේ චූටිම තැනකින් පොඩි තැනකින් තමයි අපි
අපිට ඇතුළට යන්න තියෙන්නේ. ඇත්තම කියනවා නම් මේ වෙලාවේදී කිසිම කෙනෙක් කිසිම කලබලයක් කරන්නේ නැතුව තමයි පෝලිම් වල ඉඳගෙන මේ හැම තැනම බලන්න යන්නේ. මේ තමා ලොව පැරණිතම අඛණ්ඩව භාවිතා වන පල්ලි වලින් එකක් වන ජෙසුස් වහන්සේගේ උපත ලැබූ ගුහාව මත ඉදි කරලා තියෙන දේවස්ථානය. ඉතින් මේ දේවස්ථානය 4 වන සියවසේදී ශාන්ත හෙලේනා විසින් ඉදි කරන ලද 6 වන සියවසේ ප්‍රතිසංස්කරණයක් විදිහට තමයි මේ දේවස්ථානය තියෙන්නේ. ඉතින් මේ බිත්තිවල මේ ගල් කණුවල තියෙන චිත්‍ර එවැගේම සිතුවම් 4 වන සියවසේ ඉඳන් තියෙන ඉපැරණි සිතුවම් විදිහට තමයි සඳහන් කරන්නේ. අපි දැන් මේ පෝලිමේ ඉන්නේ ජේසුස් වහන්සේ උපත ලැබපු ස්ථානය බලන්න. ඉතින් අපි උදෙන් ආවත් මේ වගේ පොඩි පෝලිමක් තියෙනවා. මේ ඔයාලා දකින්නේ 4 වන සියවසේදී නිර්මාණය කරන ලද දේවස්ථානයේ දැනට ඉතිරි වෙලා තියෙන බිම් කොටසක්. ඉතින් මතු පිට පොළවක්. ඉතින් ඊට උඩින් තමයි අපි මේ ඉන්නේ නැවත ප්‍රතිසංස්කරණය කරපු පොළවක. අපි කලින් හිටපු පෝලිම හරි හිමීට තමයි ඇතුළට යන්නේ. අපි පෝලිම ඇතුළට යනකම් වටපිටාවේ තියෙන දේවල් බල බල හිටියා. මෙන්න මෙතනින් තමයි අපි ආපහු ඇතුළට යන්න ඕනි. හරි හිමීට තමයි පෝලිමේ යන්නේ. ඉතින් හැමෝම ගොඩක් ඉවසීමෙන් සතුටෙන් තමයි මෙතනින් ඇතුළට යන්නේ. මෙතනින් ඇතුළට ගියාමත් මෙන්න මේ විදිහට තමයි අපිට පේන තියෙන ඉපැරණි චිත්‍ර, එතකොට ෆොටෝස්, මේ හැමදේම තියෙනවා. අපිට ඊට පන්දම් අතනින් අරගෙන ඉස්සරහා තියෙනවා ඊට පන්දම් පත්තු කරන්න තැනක්. එතනින් ඕනි නම් පත්තු කරන්න පුළුවන්. His disciples and Thomas didn't believe him, so he showed him his wounds. To the front of us over there, you will see the icon of the Virgin Mary. තව දෙයක් තමයි අපිට අවශ්‍ය නම් ගයිඩ් කෙනෙක් වුණත් අපිට මෙතනදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට තනියම වුණත් බලන්න පුළුවන්. අපි මෙතන ඉස්සරහට ආපු ගමන්ම ඕනි තරම් ගයිඩ්ස්ලා ඉන්නවා. ඇවිල්ලා අහනවා විස්තර දැනගන්න ඕනිද කියලා. ඉතින් පොඩි ගෙවීමක් කරාම එයාලත් එක්කම ඇතුළට ඇවිල්ලා බලන්න පුළුවන්. අතන ප්‍රධාන දොරෙන් ඇතුළට ආවම මෙන්න මේ වගේ පොඩි තැනකින් තමයි ආපහු ඇතුළට යන්න තියෙන්නේ. ඉතින් හැමෝම හිමීට හරි ඉවසීමෙන් තමයි පඩිපෙල් බැහැලා පල්ලෙහාට යන්න තියෙන්නේ. ඔන්න ඔතන ඉස්සරහා තමයි ජේසුස් වහන්සේගේ උපත සිදු වුණු ස්ථානය. හැමෝම දන ගහලා නලල තියෙනවා. ඉතින් ගොඩ වෙලාවක් අපිට එතන ඉන්න බෑ. මොකද ඔයාලා දකින්න ඇති ගොඩක් සෙනග ඉන්නවා. ඉතින් මෙන්න මෙතන තමයි ජේසුස් වහන්සේගේ උප්පත්තිය සිදු වුණු ස්ථානය කියලා සඳහන් කරන්නේ. ඉතින් අපිත් පුළුවන් විදිහට මෙතෙන්ට ඇවිල්ලා ඉක්මනින්ම දන ගැහුවා. ඉතින් හිතට මොකද්ද 아무තු හැඟීමක් දැනෙනවා. හරිම සතුටුයි. දැන් මේ වීඩියෝස් බලද්දී හරිම සතුටුයි. මට ඉතින් පුළුවන් උපරිමයෙන්ම තමයි වීඩියෝ එකක් ගත්තේ. මොකද ගොඩක් වෙලා මෙතන ඉන්න දුන්නේ නැහැ. ඉක්මනට එතන වන්දනාමාන කරාම අපිව ඉක්මනට එළියට යවනවා.
ඒ දේවල් ටිකත් බලලා අපි එළියට ඇවිල්ලා අපි අනිත් අය එනකන් එළියට වෙලා හිටියා. සැරින් සැරේට වහින පොද වැස්සත් එක්ක සීතලම සීතලේ මේ විදිහට හරි ආසාවෙන් ඉතින් අපි වටපිට බලන ගමන් හිටියා. ගොඩාක් සතුටුයි. මම හිතනවා ඔයාලත් මේ වීඩියෝ එක ආසාවෙන් බලාවි කියලා. අපි 6 දෙනා එක්කම ආවා සීතලම සීතලේ උණු කොෆි එකක් බොන්න. මෙතන නෙස්කැෆේ තමයි දෙන්නේ. ඉතින් මේ නෙස්කැෆේ එකක් ෂෙකල් 10ක් වගේ වුණා. උණු නෙස්කැෆේ එකත් පීලා අපි ඊට පස්සේ යනවා කිරිපල්ලිය බලන්න. මේ කොෆි එක බොන ගමන් මං කල්පනා කරේ අපේ ජීවිත අපි ඉස්සර හිටපු විදියයි දැන් හිටපු ඉන්න විදියයි. ඇත්තටම කාලයත් එක්ක අපි නොහිතන විදිහට හිතපු නැති විදිහට තමයි අපේ ජීවිත වෙනස් වෙන්නේ. හොඳ විදිහට සිද්ධ වෙනවා. ඉතින් මම ප්‍රාර්ථනා කරන්නෙත් අපි හැමෝටම හැමදේම හොඳින් සිද්ධ වෙන්න කියලා. ඉතින් මේ පහුවෙන කරත්තේ තියෙන්නේ හල්වා. එයාලා විකුණන්නේ හල්වා කියලා. ඉතින් හරියට රුලන් වගේ තමයි. අපි කතරගම ගිහාම ගන්න රුලන් වගේ තමයි ඒවා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ කිරිපල්ලිය බලන්න. ශුද්ධ වූ පවුල ජේසු බිලින්දාවත් අරගෙන ඊජිප්තුවට යන අතරතුරේදී මහන්සිය නිවාගත් ගුහාවක් විදිහට මේ සඳහන් වෙනවා. ඉතින් මේ ගුහාවේ සිටියේදී ජේසු බිලිඳුට කිරි දෙන අවස්ථාවේදී වැටුණු කිරි බිඳුවකින් මේ ගුහාව කිරි පැහැයට ගැන්වුණු බවට සඳහන් වෙනවා. 1872 දී මේ ගුහාව මැදි කරලා මේ ආකාරයට දේවස්ථානයක් හදලා තියෙනවා. මේ හාස්කම් රසක් ඇති බව සඳහන් වෙනවා. විශේෂයෙන්ම දරුවන් බලාපොරොත්තුෙන් සිටින කාන්තාවන් මෙහි පැමිණෙනවා. ඒ තැනත් බලලා අපි ආවා ඔලිව් කන්දට. ඉතින් මේ ඉන්නේ ඔලිව් කන්දේ ගත්ත වීඩියෝ එකක්. මට ඊතනින් එහාට වීඩියෝස් කරන්න බැරි වුණා. මොකද මගේ ෆෝන් එකේ බැටරි නැතුව. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක ආසාවෙන් බලන්න ඇති කියලා. ආයෙත් අලුත් වීඩියෝ එකක් අරගෙන ලස්සන දේවල් අරගෙන ඉක්මනින්ම හම්බ වෙන්න එන්නම්. එතකන් ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න. ගිහින් එන්නම්.